වීඩියෝ එකෙන් කතා කරන්නේ අසමමිතික ගුප්තකේතකරණය සම්බන්ධව. අපි පළවෙනි වීඩියෝ එකකින් කතා කරා සමමිතික ගුප්තකේතකරණය සම්බන්ධව. සමමිතික ගුප්තකේතකරණයේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම ඒ වීඩියෝ එක උඩ කාඩ් එකෙන් දාන්නම්. ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. මොකද සමමිතික ගුප්තකේතකරණය බලන්න නැතුව මේක බැලුවට මේක තේරෙන එකක් නැහැ. හරි. එහෙනම් අපි මේ වීඩියෝ එකකින් කතා කරමු අසමමිතික ගුප්තකේතකරණය සම්බන්ධව. හරි. ඔයාලා දන්න මොකක්ද ගුප්තකේතකරණයේදී වෙන්නේ? යම්කිසි පණිවිඩයක් යවන්නා විසින් ලබන්නාට යවද්දී මුලින්ම ඒ පණිවිඩය කේතනය වෙනවා. කියවාගත නොහැකි කේතයක් බවට කේතනය වෙනවා. එතකොට මෙන්න මේ කියවාගත හැකි පණිවිඩයට අපි කිව්වා සරල පෙළ කියලා. කියවාගත නොහැකි පණිවිඩයට අපි කිව්වා කේතික පෙළ කියලා. මෙන්න මේ කේතික පෙළ තමයි ලබන්නාගේ අන්තයට එන්නේ. ඊට පස්සේ ලබන්නාගේ අන්තයට එන්නේ මෙන්න මේ කේතික පෙළ. මේ කේතික පෙළ නැවත විකේතනය වෙනවා සරල පෙළ විදිහට. ඊට පස්සේ මෙන්න මේ සරල පෙළ තමයි මෙන්න මේ ලබන්නා විසින් මේ කියවන්නේ. හරි. එතකොට අසමමිතික ගුප්තකේතකරණයේදී මේක කොහොමද වෙන්නේ? අසමමිතික ගුප්තකේතකරණයේදී ලබන්නාටයි යවන්නාටයි වෙන වෙනම යතුරු දෙක බැගින් තියෙනවා. ඒ කියන්නේ යවන්නා ඒනේ ඒටත් යතුරු දෙකක් තියෙනවා බීටත් යතුරු දෙකක් තියෙනවා. මොනවද මේ යතුරු දෙක? එක යතුරක් තමයි ප්‍රයිවට් කී එක, එහෙම නැත්නම් පෞද්ගලික යතුර. දෙවැනි යතුර තමයි පබ්ලික් කී එක, එහෙම නැත්නම් පොදු යතුර. මෙන්න මේ A සහ B කියන පුද්ගලයන් දෙන්නටම මෙන්න මේ යතුරු දෙක බැගින් තියෙනවා. මෙන්න මේ විදිහට A කියන පුද්ගලයාටත් ප්‍රයිවට් කී එකකුයි පබ්ලික් කී එකකුයි තියෙනවා. B කියන පුද්ගලයාටත් ප්‍රයිවට් කී එකකුයි පබ්ලික් කී එකකුයි තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට යවන්නාට සහ ලබන්නාට කියන දෙන්නටම වෙන වෙනම යතුරු දෙකක් තියෙනවා. ඒ එකක් තමයි ප්‍රයිවට් කී එක, දෙවෙනි එක තමයි පබ්ලික් කී එක. එතකොට ඔයාලා දන්නවා සමමිතික ගුප්තකේතකරණයේදී ඒ කියන්නේ යවන්නා ඒ කියන පුද්ගලයා, මෙතනට අනුව නම් ඒ කියන පුද්ගලයා එහෙම නැත්නම් යවන්නා යතුරක් නිර්මාණය කරලා ඒ යතුරෙන් කේතනය කරලා ඒ යතුර B කියන පුද්ගලයාට කියන ලබන්නාට දෙනවා. ඊට පස්සේ ලබන්නා ඒ යතුර පාවිච්චි කරලා මේ විකේතනය කරගන්නවා. එතකොට අසමමිතික ගුප්තකේතකරණයේදී කේතනය සහ විකේතනය සඳහා භාවිතා කරන මෙන්න මේ ප්‍රයිවට් කී එක හරි පබ්ලික් කී එක හරි. එතකොට අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රයිවට් කී එක එහෙම නැත්නම් පෞද්ගලික යතුර ඒ අදාළ පුද්ගලයා ගාව රහස්‍යගතව තියාගන්න. ඒ කියන්නේ A කියන පුද්ගලයාගේ ප්‍රයිවට් කී එක දන්නේ A කියන පුද්ගලයා විතරයි. B කියන පුද්ගලයාගේ ප්‍රයිවට් කී එක දන්නේ B කියන පුද්ගලයා විතරයි. හැබැයි පබ්ලික් කී එක පොදු යතුර එහෙම නැහැ. පොදු යතුර හැමෝන්ටම දෙනවා. පොදු යතුර ඕනම කෙනෙක්ට ලබා දෙනවා. එතකොට A ගේ පබ්ලික් කී එක A දන්නවා B දන්නවා. B ගේ පබ්ලික් කී එක A දන්නවා B දන්නවා. ඒ වගේ පබ්ලික් කී එක හැමෝම දන්නවා. හැබැයි ප්‍රයිවට් කී එක තමන් ගාව රහස්‍යගතව තියාගන්නවා. එතකොට අසමමිතික ගුප්තකේතකරණයේදී ප්‍රයිවට් කී එකෙන් කේතනය කරොතින් විකේතනය කරන්න ඕන පබ්ලික් කී එකෙන්. පබ්ලික් කී එකෙන් කේතනය කරොතින් විකේතනය කරන්න ඕන ප්‍රයිවට් කී එකෙන්. ඒ කියන්නේ පොදු යතුරෙන් කේතනය කරොතින් ඒක විකේතනය කරන්න ඕන පෞද්ගලික යතුරකින්. පෞද්ගලික යතුරකින් ඒක කේතනය කරොතින් විකේතනය කරන්න ඕන පොදු යතුරකින්. ඒ වගේම මෙන්න මේ අසමමිතික ගුප්තකේතකරණය සමමිතික ගුප්තකේතකරණයට වඩා කාර්යක්ෂම බවෙන් අඩුයි. ඒ කියන්නේ සමමිතික ගුප්තකේතකරණය කාර්යක්ෂමයි, මේක ටිකක් කාර්යක්ෂම අඩුයි. කේතනය කිරීම සඳහා භාවිතා කරන යතුරම විකේතනය කිරීම සඳහා භාවිතා නොකරන නිසා, කේතනය කිරීම සඳහා භාවිතා කරන යතුර විකේතනය කිරීම සඳහා භාවිතා නොකරන නිසා අපි මේකට කියනවා අසමමිතික ගුප්තකේතකරණය කියලා. මේක ක්‍රමවේද දෙකක් තියෙනවා. අපි බලමු ඒ ක්‍රමවේද දෙක මොකක්ද කියලා. පළවෙනි එක තමයි මේ පණිවිඩය කේතනය කරද්දී, මේ පණිවිඩය යවන්නා විසින් පණිවිඩය කේතනය කරද්දී යවන්නාගේ පෞද්ගලික යතුර, ඒ කියන්නේ මෙතන නම් A ගේ ප්‍රයිවට් කී එක භාවිතා කරොතින් මේ පණිවිඩය ලබන්නාගේ අන්තයේදී විකේතනය කරන්න අපට ඕන වෙන්නේ A ගේ පබ්ලික් කී එක. ඒ කියන්නේ මෙන්න මේ පණිවිඩය යවන පුද්ගලයා. මෙතෙන්ට අනුව නම් A කියන පුද්ගලයා පණිවිඩය කේතනය කිරීම සඳහා එයාගේම පෞද්ගලික යතුර, ඒ කියන්නේ A ගේ ප්‍රයිවට් කී එක භාවිතා කරනවා නම් ලබන්නාට ඒ පණිවිඩය විකේතනය කරන්න මෙන්න මේ A කියන පුද්ගලයාගේ පබ්ලික් කී එක ඕන වෙනවා. A කියන පුද්ගලයාගේ පොදු යතුර ඕන වෙනවා. මෙන්න මේක තමයි එක ක්‍රමයක්. ඒ කියන්නේ කේතනය කරන්නේ යවන්නාගේ පෞද්ගලික යතුරෙන්, විකේතනය කරන්නේ යවන්නාගේ පොදු යතුරෙන්. එතකොට අපි මේකට කියනවා ඕපන් මැසේජ් ෆෝමැට් එකක් කියලා. එතකොට A කියන පුද්ගලයා මේ පණිවිඩය යවන්නේ එයාගේම ප්‍රයිවට් කී එක, එහෙම නැත්නම් පෞද්ගලික යතුරෙන් කේතනය කරලා. එතකොට ඒ පෞද්ගලික යතුර තියෙන්නේ A කියන පුද්ගලයා ගාව විතරයි. ඒක නිසා යවන්නාට
පණිවිඩය යැවූ බව ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ වගේම මෙන්න මේ පණිවිඩය විකේතනය කරන්නේ ඒකේ පබ්ලික් කී එක පොදු යතුර පාවිච්චි කරලා. ඒගේ පොදු යතුර හැමෝම ගාව තියෙන ඕන කෙනෙක් පොදු යතුර දන්නවා. ඒක නිසා මෙන්න මේ යවන පණිවිඩය යවන්නාගේ පොදු යතුර හැමෝම දන්න නිසා ඕනම කෙනෙක්ට මේක දර්ශනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ විකේතනය කරලා මේක දර්ශනය කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වාසිය. එතකොට මේකෙදි වෙන්නේ යවන්නා විසින් යවන්නාගේ පෞද්ගලික යතුර භාවිතා කරලා පණිවිඩය කේතනය කරලා පණිවිඩය යවනවා. ලබන්නා විසින් යවන්නාගේ පොදු යතුර භාවිතා කරලා පණිවිඩය විකේතනය කරලා පණිවිඩය බලනවා. ඒ කියන්නේ A කියන පුද්ගලයා ප්‍රයිවට් කී එකෙන් කේතනය කරනවා B කියන එක්කෙනා ඒගේ පබ්ලික් කී එකෙන් විකේතනය කරලා පණිවිඩය බලනවා. හරි. ඊට පස්සේ බලමු දෙවන ක්‍රමවේදය මොකක්ද කියලා. හරි. දෙවැනි එකේදී වෙන්නේ ඒ කියන පුද්ගලයා තමයි පණිවිඩය යවන්නේ. එයා තමයි කේතනය කරලා පණිවිඩය යවන්නේ. එයා මේ පණිවිඩය කේතනය කරන්නේ ලබන්නාගේ. ඒ කියන්නේ B කියන කෙනාගේ පොදු යතුරෙන්. B කියන කෙනාගේ පොදු යතුරෙන් තමයි මේක කේතනය කරන්නේ. B කියන කෙනාගේ පොදු යතුරෙන් කේතනය කළා තමයි මෙන්න මේ පණිවිඩය යවන්නේ. ඊට පස්සේ ලබන්නා. ඒ කියන්නේ B මේක විකේතනය කරගන්න ඕන එයාගේ පෞද්ගලික එහෙම නැත්නම් ප්‍රයිවට් කී එකෙන්. මොකද්ද ඒකෙදි වෙන්නේ? A කියන පුද්ගලයා පණිවිඩය යවන්නේ B ගේ පොදු යතුරෙන් කේතනය කරලා. එතකොට B ලබන කෙනා මේක විකේතනය කරගන්න ඕන B එයාගේම පෞද්ගලික යතුර භාවිතා කරලා. ඒ කියන්නේ යවන්නා විසින් ලබන්නාගේ පබ්ලික් කී එක භාවිතා කරලා පණිවිඩය කේතනය කරනවා. ලබන්නා විසින් ඔහුගේ පෞද්ගලික යතුර භාවිතයෙන් පණිවිඩය විකේතනය කරලා බලනවා. එතකොට මෙන්න මේ ලබන කෙනාගේ පෞද්ගලික යතුර ලබන්නා ළඟ පමණක් පවතින නිසා මේ පණිවිඩය විකේතනය කරන්න පුළුවන් ලබන්නාටම විතරයි. ඒ කියන්නේ B ගේ ප්‍රයිවට් කී එක තියෙන්නේ B ළඟ විතරයිනේ. ඒක නිසා මේක විකේතනය කරන්න පුළුවන් B ට විතරයි. ඒක නිසා පණිවිඩයේ රහස්‍යභාවය සුරකිනවා. ඒ වගේම මේක යවන්නේ පබ්ලික් කී එකකින්නේ. පබ්ලික් කී එක හැමෝම ගාව තියෙනවා. ඒක නිසා කවුද යවුවේ කියලා හොයන්න බෑ. යවන්නාට පණිවිඩය යැවූ බව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි එකේදී මොකක්ද උනේ? මම මෙතන හැමනිතරම යවන්නා A ලබන්නා B විදියට තමයි කතා කරන්නේ. පළවෙනි එකේදී මොකක්ද උනේ? A කියන පුද්ගලයාගේ ප්‍රයිවට් කී එකෙන් කේතනය කරා B කියන පුද්ගලයා A කියන ඒගෙම පබ්ලික් කී එකෙන් විකේතනය කරා. එතකොට දෙවැනි එකේදී මොකක්ද උනේ? A කියන පුද්ගලයා B කියන එක්කෙනාගේ පබ්ලික් කී එකෙන් කේතනය කරා B ගෙම ප්‍රයිවට් කී එකෙන් විකේතනය කරා. හරි. මෙන්න මේක තමයි අසමමිතික ගුප්තකේතකරණය. ඒ වගේම අසමමිතික ගුප්තකේතකරණයේ ආකාර දෙකක් අපි කතා කරා. අපි තව මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න.